සමිතා මුදුන්කොටුව සහ චිරන්ත ගුණවර්ධන යන අයගේ ආදර කතාවට දැන් අවුරුදු ගාණක් වෙනවා. නමුත් මෙම ආදර කතාව දෙදරා යන ලකුණු ගැන දැන් සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ කතාබහට ලක් වෙනවා. සමිතා මුදුන්කොටුව මහත්මිය කලින් විවාහ වෙලා සිටියේ අතුල අධිකාරී සමග. ඉතින් මෙම විවාහයත් දෙදරා ගියේ කවුරුත් නොසිතූ ලෙස. ඉතින් මෙම විවාහයෙන් සමිතා මුදුන්කොටුවට දරුවන් දෙදෙනෙක් සිටිනවා. කෙසේ වෙතත් සමිතා මුදුන්කොටුවගේ මෙම ආදර කතාව බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණේ චිරන්ත ගුණවර්ධනගේ සහ සමිතා මුදුන්කොටුවගේ වයස් පරතරය නිසා. කෙසේ වෙතත් සමිතා මුදුන්කොටුව විසින් චිරන්ත ගුණවර්ධන හට ඉතා වටිනා ත්‍යාග රාශියක් ලබා දීලා තිනවා. ඉතින් ඒ වගේම ඔහුගේ උපන්දින සාදයේද බොහෝ උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්වුණා. ඉතින් එහිදීත් වටිනා ත්‍යාග කිහිපයක් ලබා දීමට සමිතා මුදුන්කොටුව අමතක කළේ නැහැ. නමුත් කවුරුත් නොසිතූ අන්දමින් මෙම ආදර සම්බන්ධතාවය දෙදරා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් සමිතා මුදුන්කොටුවගේ කලින් විවාහයේ සැමියා වන අතුල අධිකාරී දැනට තනිවම තමයි ජීවත් වෙන්නේ. අතුල අධිකාරී අමායා අධිකාරීව විවාහ කරගෙන සිටියද දැන් ඔවුන් දික්කසාද වෙනම ජීවත් වෙනවා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.